මැදිරිගිරිය පුලතිස්සි මෙගා බ්ලාස්ට් ප්‍රසංගයට එල්ල වූ අමානුෂික ප්‍රහාරයත් එක්ක වස්ති කණ්ඩායමට ලැබුණේ ගොඩක් අයහපත් ප්‍රතිචාර. ප්‍රසංගයේ සංවිධායකයින් වගේම ඇවට සංගීත කණ්ඩායමේ නායකයාත් මෙහිදී ප්‍රධාන චෝදනාව එල්ල කළේ වස්තිලට. ඒ අතරේ සමාජ මාධ්‍ය ඔස්සේ වස්ති කණ්ඩායමට බොහෝ චෝදනා නගන්නට බොහෝ දෙනෙක් උත්සුක වුණා. ඔය අතරේ මේ සිදුවීමට පසුදින ගාල්ලේදී ඇවට සංගීතයට පැවති ප්‍රසංගයකදී වස්තේ අනුෂ්ක මේ සම්බන්ධයෙන් මුලින්ම හඬ අවදි කරා. ලොකු කතාවක් අපි ඒකට උත්තර දෙන්න. අපි රෑ 11:30 වෙද්දී ඔය කියන තැන හිටියේ. මේක නීතිමය ප්‍රශ්නයක් ඉඳලා අපි ඒක ඉදිරියේදී දැනුම් දෙන්නම් මේක පොලිසියෙන් උත්තර ප්‍රශ්නයක්. රෑ 11:30ට කියන්නේ. ඊට අනතුරුව ඇවට සංගීතයට පැවතෙන මීළඟ ප්‍රසංග මාලාව ගැන වස්ති කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. ආයිබෝවන්. ඔන්න මතකයන් දෙවෙනි අදියර අරගෙන ඇවට බෑන්ඩ් එකත් එක්ක වස්ති අපි ආවා. කොළඹට මෙදාපාර අපි මීගම ඉතාම සක්සස් කොන්සර්ට් එකක් ගැහුවා. ඔන්න දැන් කොළඹ එකත් අතිසාර්ථකයි. ඉතින් අපි ඊළඟ මතකයන් කොන්සර්ට් එකත් එක්ක ඇවට බෑන්ඩ් එකත් එක්ක අරාගේ මේ වැඩෙත් එක්ක අපි ලංකාව වටේ යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. මතකයන් කොන්සර්ට් එකත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටියට. සුබපතනවා ඇවට එන්ටර්ටේන්මන්ට් වලට. සුබපතනවා මතකයන් කොන්සර්ට් එකට. වරමත් කියන්න තියෙන්නේ මේ නව පරපුරේ එතකොට අපේ අනිත් පරපුරවල කට්ටිය ඔක්කොම ගොඩක් කට්ටිය ඉන්නේ එක තැනක බලා ගන්න පුළුවන් මතකයන් ගොඩක් එකතු කරන කොන්සර්ට් එක තමයි මතකයන් කියන්නේ. ඉතින් මේක මම ඉතින් ලංකාවේ මම ඉතින් පිට මෙට රටවල වලට මේක අරන් යයි කියලා මම ඉතින් ආරා ඒ සුබපතනවා ආරාට සහ ඇවට බෑන්ඩ් එකට ජය වේවා. Gossip King.